අද අපිට සංධි පාඩමේ පළවෙනි සංධිය ස්වර සංධිය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිංහලයේ සංධි 10 අතරේ පළවෙනි සංධිය අපි ස්වර සංධිය විදිහට හඳුන්වනවා. ස්වර සංධිය කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා බලන්න නිර්වචනය කරන්නම්. පොතේ ස්වර සංධිය කියලා කියන්නේ සංධි වෙන පද දෙකේ. ඒ කියන්නේ අපේ සංධි සිද්ධ කරන පද දෙකේ සංධි වෙන පද දෙකේ පෙර පදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය. මොකක්ද කියන්නේ? ව්‍යංජන අක්ෂරය ස්වර සංධිය කියලා කියන්නේ සංධි වෙන පද දෙකේ පෙර පදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය හා ඒ වගේම පසු පදයේ මුල ඇති ස්වර අක්ෂරය එකතු කර ගැනීමෙන් අපෝ අපි බලමු මොකද මේ ස්වර සංධිය කියලා කියන්නේ සංධි වෙන පද දෙකේ පෙර පදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය හා පසු පදයේ මුල ඇති ස්වර අක්ෂරය එකතු කර ගැනීමෙන් සැකසෙන සංධියට අපි කියන මොන සංධිය කියලාද? සංධිය ස්වර සංධියයි. මොකක්ද එහෙනම් කියන්නේ? ස්වර සංධිය කියලා කියන්නේ මොකක්ද? සංධි වන පද දෙකේ පෙර පදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය පසු පදයේ මුල ඇති ස්වර අකුර සමග ගලපා ගන්නා සංධිය කියන අපේ ස්වර සංධිය කියන්නේ. අපි උදාහරණයක් අරගෙන බලමු මේ විදිහට. මේ බලන්න පුතේ මල් දන අසුන දැන් බලන්න සංධි වෙන පද දෙක. එහෙනම් මල් කියන්නේ එක පදයක්, අසුන කියන්නේ එක පදයක්. සංධි වෙන පද දෙකේ පෙර පදයේ තමයි මල්. පෙර පදයේ අග ව්‍යංජන අක්ෂරය තමයි හල් අක්ෂරය. එහෙනම් පෙර පදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය. සංධි වෙන පද දෙකේ පසු පදයේ තමයි අසුන. පසු පදයේ මුල ස්වරය ඒ තමයි අක්ෂරය. එහෙනම් අපි කියනවා පෙර පදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය සහ පසු පදයේ මුල ඇති ස්වර අක්ෂරය එකතු කර ගැනීමෙන් ගලපන සංධිය. එහෙනම් අක්ෂරයට එකතු වුණාම හැදෙනවා මොකද්ද? ල. එහෙනම් මල් දන අසුන මොකද වෙන්නේ? මලසුන බවට පත් වෙනවා. මලසුන සංධිවල ලේසිම සංධිය තමයි මෙතේ මේ. එහෙනම් සංධි වෙන පද දෙකේ පෙර පදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය පසු පදයේ මුල ඇති ස්වරය සමග එකතු කර ගැනීමෙන් ගලපන සංධිය අපි කියන මොකද්ද? ස්වර සංධිය කියලා හඳුන්වනවා. එහෙනම් මල් දන අසුන මොකද උනේ? මලසුන බවට පත් වුණා. තව උදාහරණයක් මම මේ පැත්තෙන් ගන්නම්. මේ බලන්න. ඒකේ කියන නිල් දන උපුල් එහෙනම් සංධි වෙන පද දෙක එකක් නිල් අනිත් එක උපුල්. සංධි වෙන පද දෙකේ පෙර පදය නිල් පසු පදය උපුල්. එහෙනම් මෙන්න මේ පෙර පදයේ අග හල්ලක් හේවත් ව්‍යංජන අක්ෂරය පසු පදයේ මුල ස්වරය සමග එකතු කරගත්තාම දන ලු බවට පත් වෙනවා. උත්තරය අපිට මොකද්ද පුතේ? නිලුපුල් කියලා. නිලුපුල්. එහෙනම් නිල් දන උපුල් නිලුපුල්. එහෙනම් බලන්න සංධි වෙන පද දෙකේ පෙර පදයේ අග ව්‍යංජන අක්ෂරය පසු පදයේ මුල ස්වරය සමග එකතු කර ගැනීමෙන් ගලපන සංධිය ස්වර සංධිය කියලා හඳුන්වනවා. එහෙනම් ඔයාලට දැන් ස්වර සංධිය කියන්නේ මොකක්ද කියලා හොඳට අවබෝධයක් ඇති. මතක තියාගන්න සංධි වෙන පද දෙකේ පෙර පදයේ තියෙනවා හල් අකුරක්. ඒ හල් අකුර පසු පදයේ තියෙන මුල ස්වර අකුරක්. ඒ ස්වර අකුරත් එක්ක ගලපන්න. ගැලපුවට පස්සේ හැදෙනවා මොන සංධියද? ස්වර සංධිය. එහෙනම් ස්වර සංධිය පිළිබඳව මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති. ඒ වගේම මේ සංධිය පිළිබඳ උදාහරණ කිහිපයක් මම ඔයාලට මේ වීඩියෝ එකේම ඉදිරිපත් කරන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.